Hi, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අද මම හිතුවා මගේ morning routine එකක් ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. අපි අද උදේ 7ට වගේ තමයි ඇහැරුනේ. වෙනදට නම් ඉතින් මීට වඩා පරක්කු වෙනවා. ඒ වුණාට ඊයේ රෑ අපේ බබා නිදාගනිද්දි කලින් නිදාගත්තා. ඒක නිසා අද උදේත් කලින් ඇහැරුණා. උදේ නැගිටිනකොට පොඩි බඩගින්නක් තිබුණ නිසා මම නැගිට ගමන් කිරි එකක් හදාගෙන බිව්වා. ඊට පස්සේ බබාව කාට් එකෙන් තියලා මෙන්න මේ විදියට ඇඳත් අස් කරගෙන බබාගෙත් ඇඳුම් චේන්ජ් කරගත්තා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ බබාගේ ඊයේ එකතු වුණ රෙදි ටික සෝද ගන්න. ඉතින් බබාව චුට්ටක් තාත්තට බලා ගන්න කියලා මම මේ රෙදි ටික දැම්ම සෝද ගන්න තමයි හැදුවේ. නැත්තම් ඉතින් ආයෙත් වෙලාවක් හම් වෙන්නේ හවසට. රෙදි ටික සෝදගෙන ඉවර වෙලා මම වොෂ් එකක් දාගත්තා. ඉතින් මම ගොඩ කාලයකට පස්සේ ආයෙමත් මගේ ස්කින් කෙයාර් රූටීන් එක පටන් ගත්තා. මොකද මගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ ඊට පස්සේ බබාගේ ඩෙලිවරි එකෙන් පස්සේ පළවෙනි මාස 3 වගේ යනකම්ම මට මේ දේවල් ගැන එච්චර ලොකුවට හිතන්න බැරි වුණා. මොකද අලුත් දේවල් වලට හුරු වෙන්නේ. ඉතින් ඒවත් එක්ක හැමදේම බැලන්ස් කරගන්න අමාරු වෙනවා. ඉතින් ඔය දේවලුත් එක්ක ස්කින් එක ගැන හිතන එක හොඳටම මග ඇරුණා. ඉතින් මට හිතුණා මම වගේ තවත් අය අතිනේ. ඒක නිසා මට හම්බුණ හොඳ ප්‍රොඩක්ට් එකක් ගැන ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න. ඉතින් මෙන්න මේක තමයි මම ඒ කියපු ප්‍රොඩක්ට් එක. මේක විටමින් C සප්ලිමන්ට් එකක්. ඉතින් අපේ බ්‍රෙස්ට් ෆීඩින් ටයිම් එකෙත් අපිට විටමින් C, අයර්න්, කැල්සියම් කියන විටමින්ස් ගොඩක් වෙලාවට ගන්න කියනවනේ. ඉතින් විටමින් C වලින් අයර්න් ඇබ්සෝබ් කරගන්න උදව් වෙනවා වගේම අපේ ස්කින් එක ග්ලෝ කරගන්න, කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරගන්න, අපේ හෙල්ත් එක හොඳින් තියාගන්නත් උදව් වෙනවා. ඉතින් මම මේක ගත්තේ සිලොන් සයන්ස් කියන බ්‍රෑන්ඩ් එකෙන්. ඔයාලට මම ඒකේ නම්බර් එකත් උඩින් මෙන්ෂන් කරන්නම්. මේක නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ලංකාවෙම හදපු ප්‍රොඩක්ට් එකක්. ඔයාලා YouTube එකේ සිලොන් සයන්ස් විටමින් C කියලා සර්ච් කරොත් මේ ගැන වීඩියෝස් බලා ගන්නත් පුළුවන්. එතකොට මේ ගැන තොරතුරුත් ගොඩක් ඔයාලට දැනගන්න පුළුවන්. මෙයාලගේ Facebook, TikTok pages වලට ගියොත් එයාලා ගැන තියෙන රිවිව්ස් එහෙමත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. දැන් මම මේ පොඩ්ඩක් එළියට යනවා කෙහෙල් කොලයක් කපා ගන්න. අද මම හිතුවා කිරිබත් හදා ගන්නවා කියලා. ඉතින් ඒකට තමයි මේ කෙහෙල් කොලේ පාගන්නේ. අද අපේ බබාට මාස 4ක් පිරෙනවා. අද විශේෂ දවසකුත් නිසාත් උදෙන්ම ඇහැරුණ නිසාත් මම හිතුවා ඉතින් අද කිරිබත් හදා ගන්නවා කියලා. මම වොෂ් එකක් දාගෙන යද්දි බබා නිදාගෙන හිටියේ. ඉතින් තාමත් එයා නිදියේ. ඒක නිසා මට කරදරයක් නැතුව කිරිබත් එකත් හදා ගන්න පුළුවන් වුණා. අද මම කිරිබත් කන්න හදාගත්තේ ලුණු මිරිසක්. මම හරි මාස කෑමක් තමයි කිරිබත් කියන්නේ. හැබැයි ටික කාලයක් නම් කිරිබත් එපා වෙලා තිබුණේ. ඒ වුණාට දැන් නම් ආයෙමත් හරිම ආසයි කන්න. තව ඉතින් සීනි සම්බලයකුත් තිබ්බනම් ෂෝක්. ඒ වුණාට ඉතින් සීනි සම්බලයක් නම් හදාගන්න බැරි වුණා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කෑම කාලා බබාත් ඇහැරුණාට පස්සේ දැන් අපි මේ ලෑස්ති වෙන්නේ බබාව නාව ගන්න. ඉතින් අපි හැමදාම වගේ බබාව නාව ගන්නවා උදේ 10ත් 12ත් අතර වගේ. ඉතින් නෑවට පස්සේ එයාටත් හරිම සනීපයක් තියනවා කියලා අපිට තේරෙනවා. අනික එයා හොඳ නිින්දකුත් දානවා. ඉතින් බොහෝ දුරට අපි ගොඩක් වෙලාවට එයාව නාව ගන්නවා. ඉතින් එයාගෙත් ආසම ටයිම් එකක් තමයි මේ බාත් ටයිම් එක. අද තියෙනවා චූටි වැඩක් කරන්න. ඉතින් මම ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ. අපේ වත්තේ තිබ්බා රතු රෝස මල් හැදිලා. ඉතින් මම රතු රෝස මල් දෙකක් කඩාගත්තා. අපි බලමු මම මොකටද මේ රෝස මල් කඩාගත්තේ කියලා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ බබාට ඇඳුමක් අඳ ගන්න. ඉතින් මං හිතන්නේ මම කලිනුත් කිව්වා අද අපේ බබාට මාස 4ක්. ඉතින් අපේ බබාගේ බර්ත්ඩේ එක එන්නේ ඔක්තෝබර් 13.
මම හැම මාසෙම 13 වෙනිදාට මතකයක් විදියට එයාට ලස්සනට අන්දලා එයා ගාවින් ලස්සනට ඔය එකක් තියලා ලස්සන ෆොටෝ එකක් ගන්නවා. ඉතින් මට හිතෙනවා ඒ වගේ ෆොටෝ එකක් අරගෙන තියාගත්තාම එයා චූටි කාලේ ටික ටික වෙනස් වුනේ කොහොමද? ඊට පස්සේ එයාටත් එයා චූටි කාලේ වෙනස් වුනේ කොහොමද කියලාත් බලා ගන්න පුළුවන්. ඉතින් ආයිත් ඒ කාලේ එන්නේ නැති නිසා මම හිතුවා හැම මාසෙම පොඩි ෆොටෝ එකක් අරගෙන ලස්සනට තියාගන්නවා කියලා. ඉතින් මේ පෙබරවාරි මාසේ මම හිතුවා මේ මාසේ වැලන්ටයින් නිසා ඒ තීම් එකට ලස්සනට රෝස මල් දෙකක් තියලා ඊට පස්සේ මේ මන්ත් එක 4 නිසා නම්බර් 4 තියෙන කැන්ඩල් එකක් ළඟින් තියලා ලස්සන ෆොටෝ එකක් ගන්නවා කියලා. ඉතින් අපි බලමු අපිට ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් හිතපු විදිහටම මෙන්න මේ වගේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ උදේවරුව ගෙවුනේ. මං හිතනවා ඔයාලා හරිම ආසාවෙන් මේ vlog එකත් බලන්න ඇති කියලා. ඉතින් ආයෙමත් තව ලස්සන vlog එකකින් ඉස්සරහට හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.